කොල්ලෝ ඕන් ඉතින් අදත් මම ආවා මල විජුම්බරයක් උඹලට අරගෙන පුතේ ගෝනි බෙල්ලා කියන්නේ මේ ටියුෂන් මාපියාව නතර කරන්න ඕන කියලා පුතේ නැත්තම් මහ විවසනයක් කරන්න වෙයි කියන්නේ පුතේ උඹලා අපිටම තමයි උඹලට මතකද කොල්ලෝ ඒ උත්තමයා CWW කන්නංගර මැතිතුමා කොල්ලෝ තොපිට කොහෙ මතක තියෙන්නද බොලව් සිංහල ජාතියටම මතක සති දෙකයි නොය පුතේ මං තොපිට හොඳට මතක කරලා දෙන්නම්කෝ අහගනිල්ලකෝ උඹලට මම මේක මතක් කරලා දීලම ඔය ගිනි තියපු කතාව කියලා දෙන්නම්කෝ අහපියව්කෝ මුල ඉඳන්ම බුදුහාමුදුරුවන්ගේ දහමේ පොත ප්‍රධානම ගුණාංගේ උන්වහන්සේ අපිට කියලා දුන්නේ කෙලෙහි ගුණ සලකන්ට නොවැ උන්වහන්සේත් බෝධියට එහෙම කෙරුවා නොවැ පුතේ ඒ වුණාට පුතේ උඹලා අපි ඒ උත්තමයට කෙලෙහි ගුණ දැක්ුවේ නෑ පුතේ එතුමා අපිට නිදහස් අධ්‍යාපනය කරලා දීලා මේක නිදහසේ කරගෙන යන්න දුන්නට එතුමට අපි දුන්නු තෑග්ග දන්නවද පුතේ ඊළඟ පාර්ලිමේන්තුවටවත් මන්ත්‍රී ආසනයේවත් එතුමට දිනන්න දුන්නේ බොලව් මෙවුන් අධ්‍යාපන ක්ෂේත්‍රයට පුතේ උන්වහන්සේ තරම් කරපු මෙහෙවර පුතේ මේ මගේ ජාතිය නම් පුතේ කෙලෙහි ගුණයක් නම් දන්න ජාතියක් නම් ගෑවිලාවත් නෑ මගේ එක උනේ පොච්චියේ උන්වහන්සේ මේ අධ්‍යාපනයේ මුදලට කෙරුණු එක නවත්තන්න කරපු විජ්ජුම්බරය පුතේ ඒ හරිය දන්නේ ඉතින් ඒ කාලේ හිටපු අපි අපේ ආපොච්චලා නොවැ පුතේ ආණ්ඩුකාරවරයාට පුතේ මේ රට විනාශෙටම දක්කනකොට සිංහල ජාතියෙම ඇස්පාදන්න උන්වහන්සේ කන්නංගර මැතිතුමා විතරයි ඉදිරිපත් උනේ බොලව් මම උඹලට දන්නේ නැති ඉඳා උඹලට අහලා මතක නැති ඉඳා මම උඹලට කියලා දෙන්නම් කොල්ලෝ උන්වහන්සේ කරපු එක වැඩ තුනක් විතරක්වත් උන්වහන්සේගේ පළවෙනිම මෙහෙවර තමා පුතේ ජාති කුල මල ભેදයකින් තොරව පුතේ ආගම් ભેදයකින් තොරව ආර්ථිකේ උස් මිටි පහත්කම් නොබල පුතේ ලදරු පාසලේ ඉඳලා විශ්වවිද්‍යාලය දක්වා නොමිලේ ඉගෙන ගන්න නීති හැදුවා පුතේ බලපියව්කෝ පාසල් අධ්‍යාපනයේ පුතේ තමන්ගේ මව් භාෂාවෙන් කරන්නත් තුනේ පන්තියේ ඉඳලා ඉංග්‍රීසි අධ්‍යාපනය දෙන්නත් උන්වහන්සේ නියම කෙරුවා පුතේ දරුවන්ගේ හිස හදවත වර්ධනය කරන විෂය මාලාවක් හැදුවා පුතේ ඒ විෂය මාලාව විතරක්වත් නෙමෙයි පුතේ ප්‍රායෝගික හැකියාවල් උපදාන්න අවස්ථාවකුත් උන්වහන්සේ හදලා තිබ්බා පුතේ උසස් අධ්‍යාපනයට යනකොට පුතේ එක ශිෂ්‍යත්ව ගන්න පුළුවන් විදියට උන්වහන්සේ ගොඩනගපු නිදහස පුතේ අනේ අපොච්චේ මුන් මෙහෙම් පිටින්ම සිංහල ජාතියම අමතක කරලා දාලා නේද බොලව් මම උඹලට මේ ටිකත් නොකිය බෑ පුතේ
ඔය අපේ ස්වාමීන් වහන්සේලා ඉගෙන ගන්න පිරිවෙන් අධ්‍යාපන ක්‍රමයටත් පුතේ නිදහසේ මුදලක් ගෙවන්න නැතුව ඉගෙන ගන්න පිරිවෙන් ටිකට ඇදුවෙත් උන්නාසෙම තමා බොලවුනේ. උඹලට කන්නංගර උතුමන් නිදහස් කරලා දීපු මේ අධ්‍යාපන ක්‍රමයට පුතේ උඹලා දැන් මේ මොකද කරගෙන තියෙන්නේ කියලා බලපියවුකෝ පුතේ. මෙව්වා පරදේශකාරීන්ගේ ගැට උඩර වැටි නෙවෙයි පුතේ. උඹලා විහිම්ම ගොඩක් කරගත්තු දේවල්. කවුද මෙව්වා කරගත්තේ පුතේ? තොපිම තමයි මෙව්වා කෙරුවේ බොලවු. තොපිට තේරෙන්නේ නැති වුණාට මේවා කරන එවුන් හොඳට දන්නවා පුතේ. මම තොපිට තොපි කරගත්තු දේවල් ටික එකින් එක මතක් කරලා දෙන්නම් පුතේ. දැන්වත් තොපේ ඔය වැඩ ටික නතර කරලා මේක අග වෙනකන් අහගනියව්. දෙයියන්ගෙම පිහිටයි උඹලට පුතේ. තොපි කරගත්තු දේවල් තොපිම දන්නවද කියලා බලපියව් පුතේ. බලපියව් තොපිට ලදරු පාසලේ ඉඳලා විශ්වවිද්‍යාලයට එන ළමයෙකුට උගන්වන්න තොපිට කීයක් ඕනද බොලව්? ලදරු පාසල පුතේ. ඔය ලදරු පාසලට ඉස්සර ගිය තොපේ අපුච්චලා අම්මලා දන්නවා බොලව්. ගල් කූර අරගෙන ගල් ලෑල්ල අරගෙන මේ අකුරු අයන්න ආයන්න අම්මා කියලා ලියන්න හදපු තැන ඉඳන් කොල්ලනේ. එදා පුතේ අපේ ගෙදර තිබුණු ඇටියට කුරක්කන් රොටිය තම්බලා ගෙනිහින් කාලා තමයි පුතේ තොපේ ආපුච්චලා ඔය ලදරු පාසලේ ඉගෙන ගත්තා කෙරුවේ. දැන් බලාපල්ලක පුතේ උඹලගේ කොල්ලෝ කෙල්ලොන්ට තොපි මොකද කරලා තියෙන්නේ කියලා පුතේ. උන්ට කලිසන්ටයි අන්දලා අපුත්තේ පුතේ අර කිරිසප්ප කොල්ලොන්ගේ බෙල්ල හිරවෙන්න ගැට ගහලා LKG UKG කියලා අපේ පුතේ උන්ට බටහිර දේවල් නොය පොඩි කාලේ ඉඳන් උඹලා උගන්වන්නේ. උන්ට අතින් විදිහක් කියලා දෙන්නේ නැතුව පුතේ උඹලා උන්ට කන්න දෙන්නෙත් හැදි ගාරොප්පු වලින් නොය. තොපි මේ ළමයින්ට පුතේ කණ්ඩ ගෙනියන්න දෙන එව්වම බලපියවුකෝ. සොසේජසුයි බිත්තර ඔම්ලටුයි බනිස් වර්ගයි පුතේ. ෆ්‍රයිඩ් රයිස් එකටයි අර කොත්තුවටයි උඹලා ළමයි ලදරු වයසේ ලදරු පාසලේ ඉඳන් මෙව්වද පුතේ උඹලා උගන්නන දේවල්. කිරිසප්ප වයසට පුතේ උන්ට උගන්නන්න ඕන මේ මහ පොළවේ තියෙන දේ කන්න බොන්න නොය පුතේ. මේ මහ පොළවේ ඉතිහාසෙයි අකුරු කොරන්ටයි නොය බොල උන්ට උගන්නන්න ඕනේ. ඔලින්ද කෙලින විදිය පංච කෙලින විදිය උඹලා උගන්නන්නේ නැතුව උඹලා උන්ට ඉගැන්නුවේ චෙස් අඳින්න නොය බොලව්. ක්‍රිකට් ගහන්න නොය බොලව්. එල්ලෙ ගහපු අපි පුතේ පංච බෙල්ලෝ කජු ඔලින්ද කෙලපු අපි පුතේ චග්ගුඩුත් ගැහුවා. උඹලගේ ඔය කොල්ලෝ කුරුට්ටෝ එව්වා කොරන් දන්නේ නෑ පුතේ. එව්වා දන්නේ නැති ඉඳා උන්ට මතක ශක්තිය නෑ බොලව්. හික්මීම නෑ බොලව්. ඉවසීමත් නෑ බොලව්. තොපි උන්ට ඉගැන්නුවේ ක්‍රිකට් ටිකයි බැඩ්මින්ටනුයි ඔව්ව නෙව බොලව්.
ඔවුන්ට අමුතුවෙන් ඔය පීනන්ඩ උගන්නන්න ඕන බොලව්. ඔවුන් ඇලේ දොලේ වැවේ පීනපු එවුන් නොය බොල. තොපිට ඔය ටික උගන්නන්නයි කණ්ඩ බොණ්ඩයි ඔය කානිවල් කාරිවලට ඇදගෙන යන්ඩයි බොලවුනේ. ලක්ෂ දෙකකට වැඩිය දැන් තොපිට ඔය ළමයෙකුට ඕන නේද බොල. ඊට පස්සේ පොත එක වසර හෝඩියේ පන්තිය. ඉතින් මේකට උඹලා දාගණ්ඩ කොරන ජවුසක් මම කියන්න යන්නේ නෑ අමුතුවෙන් පුතේ. පළවෙනි පන්තියට දාගන්න පහුගිය කාලවල පුතේ අම්මා කෙනෙක් ඒ ඉස්කෝලේ විදුහල්පතියට පුතේ ඇඟත් විකුණුව රටක් බොල මේක. ඉතින් ඒ හරිය උඹලට මම කියන්න යා. ඊට පස්සේ උඹලා පුතේ පහ වසරට එනකල් ශිෂ්‍යත්වය පාස් කරගන්ට කියලා ළමයි දක්වන දැක්විල්ල පුතේ පුතේ. ළමයි විතරක් නම් බැරියයි පුතේ අම්මලාටත් ඉස්කෝලේ යන්න වෙලා නොවැ. අනිත් වැඩපොළ ඔක්කොම අතෑරලා දාලා ඉස්කෝල ගාව පන්ති ගාව තනි රකින්න එක නොවැ අම්මලාගේ කාර්ය පුතේ. උනුත් ඉතින් එළියට බැහැපුවාම එක විගඩම් වලටත් ආහු වෙනවා. බලපල්ලා පුතේ පහ වසරට උගන්නන විෂයන් වලට මේ පුංචි දරු පල්ලෝ ටික පුතේ ඔය බෑග් මල්ල උස්සගෙන යන බර තොපිටවත් ඒක ගෙනියන්න බෑ නොවැ. ආමතර පන්තියකට පුතේ රුපියල් 1500ක් විතර ගන්නවා. තව රිවිෂන් පේපර් කොරන්නයි වෙනත් විගහක වලටයි කියලා පුතේ තව 4500ක් විතරත් ගන්නවා. බලපල්ලකෝ පුතේ එක ළමයෙක් ශිෂ්‍යත්වය පාස් කරගන්න කොච්චර උඹලා සල්ලි කන්දරාවක් වියදම් කරනවද කියලා. මේ පුංචි ළමයි වෙනුවෙන් තොපිට දඟලන දැඟලිල්ල පුතේ අපුත්තේ මට මෙව්වා වහවන්නෑ කොල්ලනේ. මගේ වයසට මෙව්වා ඔරොත්තු දෙන්නේ. ඉතින් උඹලට පුතේ මේ පහ වසරේ ශිෂ්‍යත්ව ළමයෙක් විභාගේ කරලා ඉවර වෙනකොට අඩුම තරමේ ලක්ෂ 5ක්වත් එකෙකුට තියෙන්න ඕන නොවැ නේද බොලවුනේ. ඊළඟට බොලවුනේ සාමාන්‍ය පෙළ. ඉතින් ඔය සාමාන්‍ය පෙළ විෂයන් වලට එකින් එකට දැන් පන්ති යනවා නොවැ පුතේ. සති අන්තෙ මදි හින්දා සතිය ගානේ දවස්වල රෑටත් මුන් පන්තිවල අදක්කනවා පුතේ. බලපල්ලකෝ මේ ළමයි වෙහෙසෙන වෙහෙසිල්ල. මුන්ට ළමා කාලයක් ළමා මනසක් තියනවද කොල්ලෝ. මේ පන්තිවල යන්ට මුන්ට පුතේ හොඳ ලස්සරට ඇඳලා කොරලා හොඳ උජාරුවට යන්න ඕන නොවැ. කොල්ලෝ කෙල්ලෝ කොරන සක්කර වට්ටම් පුතේ අම්මෝ. මුන් අර මෝස්තර නිරූපණ ශිල්පයෝ ශිල්පිනියෝ වගේ වෙලා ඇටෙන් පොත්තෙන් එළියට ඇවිල්ලා පුතේ මුන්ගේ වැඩිහිටි ලිංගික ලක්ෂණ දක්වන කාලේ නොවැ.
මුං ඕනේ අරුපෙකට පුතේ අහු වෙනවා බොලවුනේ. ඉතින් මේ පන්ති වලට යන්න ගිහිල්ලා අවසානයේ ඉවර වෙන්නේ පුතේ අවුරුදු 16 වෙනකොට මිනිහෙකුත් හොයාගෙන පැනලා ගිහිල්ලා කසාතෙකුත් කරගෙන තමයි සමහරු පොළවුනේ. මං උඹලට කියන්නේ මේ කතාව බලපල්ලා. උඹලා ළමයි මේ එළියට යවලා ළමයි ඉගෙන ගන්න දේවල් පුතේ. ඉස්කෝලවල වගේ විනයක් මෙව් වගේ නෑ නෝය බොලව්. විනයක් මෙව් වගේ නැති හින්දා ඕනේ කුණු හරපයක් කියලා පුතේ අර රැල්ලට නෝය බොලව් මෙව් වගේ සෙනග හැදෙන්නෙත් ගොඩක්. ඉතින් උඹලගේ තියෙන සුම්බරේ එකතු කරලා කොහොම හරි දරු මල්ලොන්ට කාඩ් එක අරගෙන දීලා උඹලා යවනවා. බලපියව් කොල්ලනේ එක විෂයකට 1500ක්වත් ගියොත් එක ළමයෙකුට උඹලට අඩුම 25000ක්වත් ඕනේ නෝය බොලව්. ටියුෂන් කඩකාරයෝ පුතේ සමාජ මාධ්‍යවල දාන එව්වට මේ දරුවෝ මල්ලෝ රැවටෙනවා බොලව්නේ. ඊටත් එහා පුතේ මුං පාවිච්චි කරන අර ලොකු ෆෝන් වලින් පුතේ මුං කරන තරමක් කරන්නේ අවඩ නොවැ පුතේ. මුං ෆෝන් හින්දා එක පැත්තකින් නාස්ති වෙනවා. තව පැත්තකින් පුතේ මුන්ට නිදහසේ ඕනේ වැරදි වැඩක් කරගන්න පෙළඹෙනවා පුතේ. අම්මා තාත්තා යටතේ බොහොම ගරු සරු චාරිත්‍ර ඇතුව හැදුණු ළමයි ටික පුතේ ඉස්කෝලවලත් විනයක් ඇතුව හැදුණු මේ දරු මල්ලෝ පුතේ මේ පෞද්ගලික පන්තිවලට යන එකෙන් තමා මේ වැඩක් නැති විනාශකාරී විජුම්බර ඔක්කොම ඉගෙන ගන්නේ කරන්නේ පුතේ. ළඟට බලපල්ලකෝ කොල්ලානේ තොපේ උසස් පැලට යනම ළමයි කරන විජුම්බර ටික උන්ටික පුතා ඉස්සරහම මොකද දන්නවද කෙරුවේ බොලවුනේ. ඉස්කෝලේ උගන්නන්නේ නෑ කියා පුද්ගලික පන්තිේ යන්න පටන් ගත්තා නොවැ. තොපිට මතකයිද බොලවුනේ. ඊට පස්සේ ඇත්තටම ඉස්කෝලවල උගන්නන්න නැතුව ගියා කොල්ලෝ. දැන් මුං ඉස්කෝලේ යන්නෙත් නැතුව පුද්ගලික පන්ති යනවා නොවැ. උසස් පෙළ ඉවර වෙනකම්ම. උඹලා හදලා බලපල්ලකෝ එක විෂය ධාරාවකට පුතේ රුපියල් 3500 ගියපුවාම එක ළමයෙකුට පුතේ තොපිට රුපියල් 15000ක් 20000ක් ඕනේ නොවැ උසස් පෙළ කරන්නම. ඉස්සර පුතේ අපේ කාලේ ඔය විෂයන් ඔක්කොම ඉස්කෝලේ නොවැ ඉගෙනුවේ. කවදාවත් ගුරුවරයෙක් අපිට පුතේ උගන්වන්න නැතුව ඉඳලා නෑ නොවැ. අනික පුතේ මේ ඉස්කෝලේ යනකොට හැමදාම සුදු ඇඳගෙන යුනිෆෝම් ඇඳගෙන යන්න එපයි බොලවුනේ. මුන් පන්ති යනකොට එක විජුම්බරයට අනින්න පුළුවන් හින්දා කොල්ලනේ මුන් ඒකට නොවැ කැමති බොලව්. එළියේ ගැන්සි හැදිලා බස්සලයි පුතේ
ඇවිලියේ කඩවල් වලයි shopping කරන්නයි මුං ඇවිදලා නොවැ ගෙවල් වලටත් එන්නේ. දැන් මම දන්න විදියට පුතේ ඔය හෝටල් වල උපන්දින සාද එහෙම අරගෙන මුං එකට බොනවා කරනවා එහෙම පුතේ. උසස් පෙළත් ඉවර කළා කොල්ලනේ විශ්වවිද්‍යාලයට තේරුණාම බලපල්ලා පුතේ උන් යන දවසේ ඉඳන් උන්ට දෙන දසවදේ පුතේ අර මොකද්ද එක පුරුදු කරනවා වගේ උන්ට මහා තිරිසන් විදියට නොයා සලකන්නේ බලවුනේ. රැප් කරනවා කියලා එකක් කරනවා පුතේ. ඉස්කෝලේට ඇතුල් වුණු තැන ඉඳලා කැම්පස් එක දක්වාම මේ රැක් කිරිල්ල දැන් පුරුදු වෙලා නොයා බලවුනේ. මේ කැම්පස් ඇතුලේ බලවුනේ වැසිකිලි වල ඇඳුම් නැතුවත් මුන්ට රැක් කරනවලු බලවු. අනේ මුන්ගේ දෙමව්පියෝ මෙව්වා දන්නවා නම් පුතේ මේ වසංගොත ඔක්කොම මේ කැම්පස් වලටයි ඉස්කෝල වලටයි පොත බෝ කෙරුවේ ඔය දේශපාලුවෝ නොවැ. ඔවුන්ගේ තියෙන ඕන එපාකම් කරගන්න තමයි කොල්ලනේ ඔය විශ්වවිද්‍යාල දරුවෝ අල්ලගත්තේ පුතේ. අන්තර් විශ්වවිද්‍යාල බල මණ්ඩල කියලා එක බල මණ්ඩල හදලා පුතේ උන් දේශපාලනයට යොදා ගන්නවා අත කොළු වාගේ. උඹලා හොඳට මතක් කරලා බලපල්ලකෝ 88 89 කාලේ නිකන් විනාශ උනේ මේ විශ්වවිද්‍යාල කොල්ලෝ ටිකනේ පුතේ. මුන්ගේ තරුණ ඔලු ගෙඩි වලට පුතේ ආවේගෙ දීලා රටේ තියෙන තුප්පයි ප්‍රශ්න වලට පුතේ දේශපාලනයෙන් බේරෙන්න මුන් උප්පර වැටි විදියට යොදා ගන්නවා කොල්ලනේ. අම්මලා තාත්තලා කුලී වැඩ කරලා පුතේ මෙව්වට යවන්නේ මෙව්වගෙන් ආස්ති වෙන්න නෙමෙයි කොල්ලනේ. අපේ කොල්ලෝ ටික කෙල්ලෝ ටික කැම්පස් වල මෙහෙම දහදුප්පු ඉදිනකොට පුතේ දැන් අයෙත් සල්ලි තියන මිනිස්සුන්ගේ දරුවෝ පුතේ පුද්ගලික විශ්වවිද්‍යාල කියලා එකක් හදලා එව්වට යනවා පුතේ. අනේ අපුච්චියේ මං ඒකයි කිව්වේ පුතේ උඹලට කන්නංගර උන්නාන්සේගේ මූලික පියවරවල් ටිකක් උඹලා අපිට පරිස්සම් කරගන්න බැරි වුණා නොවැ දරුවනේ. දැන් පුතේ මේ කැම්පස් ඇතුලේ වෙන දේවල් කොල්ලනේ එක්ක දේශපාලනයට යොදා ගන්නවා එක්ක ලිංගික අපචාර වලට යොදා ගන්නවා. සමහරු පුතේ ඔය මෝස්තර නිරූපණ වැඩ මෙව්වා ඇතුලේ තමා පුතේ ප්‍රචලිත කරන්නේ. තවත් සමහරු පුතේ එක ආගමික නිරාගමික මතවාද දරුවන්ගේ ඔළුවට දානවා. මෙහෙම ගියොත් නම් කොල්ලෝ අවසානේ වෙන්නේ මොකද්ද දන්නවද? උඹලා අද මම මේ කිව්වේ කියලා මතක තියාගෙන හිටපල්ලා. අපේ ඉස්කෝල ඇතුලේ වැඩි කාලයක් නොගින් බියර් ෂොප් බාර් එහෙමත් දායි. ඕවා ඇතුලේ නවාතැන් පාසුකම් දෙන රූම්ස් එහෙමත් විකුණයි පුතේ. තව මෙව්වා ඇතුලේම පබ් දාලා ඩාන්සින් වැඩසටහන්ද පුතේ බලපල්ලකෝ. ඕන් අපේ ඉස්කෝල ටිකට කරලා ඉවර කරන ටික මෙහෙම ගියොත් නම් පුතේ අර පිට රට වාගේ අපේ දෙමව්පියන්ට
දවල්ට ළමයි ඉස්කෝලේ යවන්න වෙන්නේ පුතේ. අර බැලුම් බෝල පැකට් දාලා තමා පුතේ. බලපල්ලා ඒ තත්ත්වෙට නොය අද මේ රට හදන්නේ. ඔය අලුත් ප්‍රතිසංස්කරණ මොඩියුල ගේනවා කියා පුතේ. එතෙන්ට නොය මේ රට මේ ගෙනියන්ට මුන් උත්සාහ කරන්නේ බලවුනේ. තෝපි මෙව්වා බලාගෙන ඉන්නවද? එහෙම නැත්තම් තෝපේ ඔය උණ්ඩක පුච්චිය තියෙන මොලේ අයින් කරලා මොලේ පාදගෙන මේ ටියුෂන් කඩ කරන මේ ටියුෂන් මාපියාව ඉවරම කරලා දාලා පුතේ. ඉස්කෝලවල විතරක් ළමයින්ට උගන්වගෙන අර කන්නංගර මහත්තයා බලාපොරොත්තු දේ කරගන්නවද කියලා උඹලා හොඳට හිතලා බලපල්ලකෝ පුතේ. මේ යන විදියට මේ ටියුෂන් කඩකාරයෝ ටික නතර කෙරුවේ නැත්තම් නම් පුතේ ටියුෂන් නෙමෙයි ගිනි ගන්නේ අවසානේ පුතේ. උඹලගේ හිත තමා ගිනි ගන්නේ බලවුනේ. අපිට ඕන ප්‍රතිසංස්කරණය තමා පුතේ. මේ පෞද්ගලික අධ්‍යාපන කඩ ටික වහලා දාලා නැවත ලදරු පාසලේ ඉඳන් ඉස්කෝලේ ඉඳන් විශ්වවිද්‍යාලය දක්වා කන්නංගර මහත්තයාගේ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන එක නොකොල්ලනේ. තෝපි තාවත් පාරක්කු නෑ බොලවුනේ. දැන්වත් මොලේ පාදගෙන මේ ටියුෂන් කාක්කෝ ටික මේ ටියුෂන් මාපියාව රටෙන් තුරන් කරන්න වැඩ කටයුතු කරගනිල්ලා. ඕ මං කිව්වා බේන් ගියා.